හායි කොහොමද හැමෝම හොඳින් ඉන්නවද නේද? අදත් අලුත් වීඩියෝ එකකින් මම එන්නේ. අද හැබැයි මම කරන්න යන්නේ මගේ මේ නේල්ස් වලට පොඩි ලස්සනක් එකතු කරගන්න. එන්න හොරෙන් ඉන්නවා. මම ඉතින් මෙයත් එක තමයි අදත් සුපුරුදු විදිහට ඉතින් හැමදාමත් මෙයත් එක තමයි ඔය රවුම් යන්නේ. ඉතින් එයත් වෙනවා මාත් එක්ක යන්න. මේ මගේ දුවනේ. හරි එහෙනම් අපි මේ බලමු. දැන් මම යන්නේ අද මේ නේල්ස් එක ලස්සන කරන්න මේ බලන්න මේක කැතයි හරිම. ඉතින් මේ නේල්ස් එකට ලස්සන ටිප්ස් ටිකක් දාගන්න එක්ස්ටෙන්ෂන්ස් ටිකක් දාගන්න යන්නේ. පින්ක් නේල්ස් සලෝන් එකට එක තියෙන්නේ බොරලස්කම මට ළඟයි මෙතන ඉඳන්. එහෙනම් ඉතින් මම කියන්නේ හරි ළමයි එහෙනම් මම කටුවාවලින් යන්න හදන්නේ බොරලස්කම හන්දිය පැත්තට. හැබැයි බොරලස්කම හන්දිය පැත්තට යවෙන්නේ නැහැ. හරියටම 120 පාරේ බොරලස්කම පැත්තට යනකොට ෆුට් සිටි එකයි කීල්ස් එකයි තියෙන්නේ. අන්න එක පහුවෙච්ච ගමන් පාරෙන් එහා පැත්තේ තමයි මෙන්න මේ ගංගාරාම පාර තියෙන්නේ. ඉතින් ඒ පාරේ දිගටම යන්න ඕනේ කොහෙටවත් හැරෙන්නේ නැතුව දිගටම ගිහලා පළවෙනි පටුමග ෆස්ට් ලයින් එකෙන් තමයි හැරෙන්න තියෙන්නේ. ඔන්න මම මගේ සලෝන් එකට ආව පින්ක් නෙල් සලෝන් එක. ඉතින් අප ගමන් කරේ කලර් එකක් තෝරගන්න එක. හැබැයි කලර්ස් ගොඩක් තිබ්බ හින්දා මොන කලර් එකට යනවද කියලා හිතාගන්න බැරුව හිටියේ ළමයි. හැබැයි මම කලර් එකක් තෝරගත්තා. අපි බලමුකෝ අන්තිමට මොකද්ද මම තෝරගත්තේ කලර් එක කියලා. එහෙනම් ඔන්න මං හදන්නේ මගේ ඇඟිලි 10ටම nail tips ටික fix කරගන්න. nail extensions නේ ඉතින් මම අද කරන්නේ. ඉතින් ඇඟිලි වල size එකට ප්‍රමාණයට මේ විදිහට ඉස්සෙල්ලාම tips ටික ඇඟිලි 10ටම දාගන්න එක තමයි අපිට මුලින්ම කරන්න තියෙන්නේ. මං හරි ආසයි ළමයි මේගොල්ලන් මේ nail tip එක අලවන විදියට හොඳට glue කරලා තමයි ඒක හරි safe විදියට ඒක fix කරන්නේ. ඉතින් ගැලවෙන එක නම් බොරු. ඔන්න ඔය විදියට තමයි දැන් ඇඟිලි 10ටම මම nail tip එක fix කරගෙන තියෙන. ඊට පස්සේ අපේ natural nail දෙකයි අපි පාවිච්චි කරපු nail tip එකයි අතර පොඩ්ඩක් තියෙනවනේ පොඩි අර නොගැලපීමක්. ඒක පොඩ්ඩක් even කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න shape එක හදාගන්න ඕනේ. මම හැබැයි අද නම් square shape එකකට යන්නේ වෙන්දට නම්. ඉතින් මම යන්නේ ඇත්තටම මේ මොකක් හරි oval හරි හරි shape එකකට. මේ තියෙන අර මම කිව්වේ ඔන්න දැන් අපි even කරගන්නවා අපේ natural nail එකයි අපි දාපු extension එකයි එහෙම නැත්නම් අපි දාපු tip එකයි. දැන් මේ විදිහට අපේ නියපොත්තේ ආරක්ෂාවට අපි ප්‍රයිම් එක පාවිච්චි කරනවා. ඊට පස්සේ තමයි ඔන්න මම ටිකක් white color වගේ acrylic පාටක් තමයි තෝරගත්තේ. ඉතින් clear color, pink color ඔය විදිහට තියෙනවා. තමන් කැමති පාටක් තෝරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඇඟිලි 10ටම ඇක්‍රිලික් එක අපි පාවිච්චි කරනවා. දැන් ඔන්න ඇක්‍රිලික් එකෙන් ෆිල් කරගත්තට පස්සේ අපි ඒක හොඳට ෆයිල් කරගන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන්. ඒ කියන්නේ හොඳට ස්මූත් වෙන්න අර නිකන් වලේ ගොඩලි නැති වෙන්න ලස්සනට ෂේප් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔන්න මම පාවිච්චි කරපු කලර් එක. මේක තමයි මම පාවිච්චි කරේ. මේක හරිම ලස්සනයි. මොකද මේක මේ බ්‍රයිඩල් කලර් එකක්. හරිම ලස්සනයි. කියන්නේ හරිම නැචරල්. ගෑව නොගෑව වගේ. ඉතින් මම මේක ටිකක් සිම්පල් වැඩි හින්දා පුංචි ඩිසයින් එකකුත් nail art එකකුත් මෙන්න මේ විදිහට කරගන්නවා. මේකේ ළමයි dots 4 තිබ්බට පස්සේ flower එකක් අර මලක පෙත්තක් වගේ නිකම් මේක හැදෙනවා. හරිම ලස්සනයි. මේවා ඉතින් මැජික් තමයි. හරිම ලස්සනයි ඉතින්. ඔන්න ඔය විදිහට තමයි මම nail art එක කරගත්තේ. ඉතින් ඕගොල්ලොනුත් ළමයි ආසයි නම් මේ විදිහට තමන්ගේ nails ටික ලස්සන කරගන්න extensions දාගන්න. බොරලස්කම අවටින්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් pink nail salon එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් Facebook එකට ගිහලා pink nail salon කියලා search කරාම ඕගොල්ලන්ට location එකත් එක්කම ඒගොල්ලෝ තව මොනවද කරලා තියෙන වැඩ කියලා බලන්නත් පුළුවන්කම ලැබෙනවා. ලස්සනයි නේද? මම ආසයි මේ පාටට. ළමයි මට තව පොඩි දෙයක් කියන්න ඕනේ. මම අර වීඩියෝ එක රෙකෝඩ් කරාට පස්සේ දවස් කීපයකට පස්සේ තමයි මේ පොඩි කොටස රෙකෝඩ් කරන්නේ. ඇත්තටම කියනවා නම් pink nail salon එක ගැන කියන්නම ඕනේ. මාර හොඳ සර්විස් එකක් අපිට ලැබෙනවා. අනිත් එක අපොයින්ට්මන්ට් එකක් අපි කොයි වෙලේද ඉල්ලන්නේ. ඇත්තටම මේ අපිව රස්තිය ආදුණු කර අපිට අපොයින්ට්මන්ට් එකකුත් ලැබෙනවා. ඒකත් කියන්නම ඕනේ. අනිත් එක සමහර වෙලාවට ඕගොල්ලොන්ට අත්දැකීම් ඇති අපි nails extensions දාගන්න ගියාම මේ සමහර වෙලාවට අපේ මේ ඇඟිලි වලට damage වෙනවා. මේ අපේ cuticle lines වලට එහෙම මාර විදිහට damage වෙනවා. හැබැයි මෙතන එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. හරිම ආරක්ෂිතව තමයි ඒගොල්ලෝ මේ වැඩේ කරන්නේ. ඉතින් මට ඒක කියන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මම නැවතත් ඔයගොල්ලන්ට මතක් කරනවා. ඔයා බොරලස්කම අවටින්න කෙනෙක් නම් ඔයාට පුළුවන් එතනට ගිහිල්ලා අපොයින්ට්මන්ට් එකක් දාලා ඔයාගේ nails වල සියලු වැඩ කටයුතු ටික කරගන්න manicure pedicure හැම දෙයක්ම ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්කම ලැබෙනවා. Facebook එකේ තියෙනවා නම්බර් එක. එතනින් ගිහලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් thank you very much pink nail salon. ලස්සන nails ටිකක් මට හදලා දුන්නා. මේ බලන්න. කච්ච ලස්සනද කියලා.